පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ අනුශාසක පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ වර්ෂ 2544ක් වූ මැදින් මස 29 වන දින බුදුරජාණන් වහන්සේව දැක ගන්නා ආකාරය පිළිබඳව පවත්වන ලද ධර්ම දේශනාව. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පිරිසට සතුටුදායක දවසක්. පින්කමක් සූදානම් කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අහන්න ආසාවෙන් මේ සියලු දෙනාම එකතු වෙලා සිටින්නේ. මෙතන එකතු වෙලා සිටිනවා බොහෝම ශ්‍රද්ධාවන්ත පිරිසක්. ඒ නිසා මා කල්පනා කළා පැහැදිලිවම අද ධර්මයේ කතා කරන්න මෙන්න මේ මාතෘකාවෙන්. යෝ ධම්මං පස්සති සෝ මම් පස්සති. කවුරුත් දන්නවා මේ පාළි ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. යමෙක් ධර්මයේ දකිනම් ඒකේනා කවුද දකින්නේ? බුදුරජාණන් වහන්සේව දකිනවා. ලංකාවේ බුද්ධඝංකාරයවද ඒක කරනවද? ටික දිනක් ඉන්නවා ඒක කරනවා. අපි ධර්මයේ දකින්න ලෑස්තිලා ඉන්න මොන වෙයින්ද? මැටි වලින් හදාපු බුදුරජාණන් වහන්සේ බලන්න ලෑස්ති වෙලා සිටිනවා කොටසක්. ලී වලින් හදාපු බුදුරජාණන් වහන්සේව බලන්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ගල් වලින් හදාපු බුදුරජාණන් වහන්සේ බලන්න ලෑස්තිලා ඉන්නවා කොටසක්. පුළුවන්ද? බලන්න පුළුවන්ද එහෙම? එහෙනම් ඒක අපේ ජීවිතේ සිද්ධ වෙන වැරද්දක් නේද? අපට සිද්ධ වෙන ලොකු වැරද්දක්. බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම අනුමත කළා නැහැ උන්වහන්සේ ගල් වලින් බලන්න කියලා. උන්වහන්සේ ලී වලින් බලන්න කියලා. උන්වහන්සේව ඊළඟට මැටි වලින් බලන්න කියලා. එහෙම බලන්න ගිහිල්ලා අද මොකද වුනේ? බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර ජීවිතයේ නාමයෙන් හදාගත්තු පිළිමේ වෙළඳ භාණ්ඩයක් වෙලා නේද? දැන් අපි පිළිමේ දකින්න එකට අහන්නේ මොකද්ද? මේක කීයද? මේක කීයද කියලා අහනවා. ඒ කියන්නේ එහෙනම් ඇදහිීමක්ද තියෙන්නේ ගනුදෙනුවක්ද? අන්න ගනුදෙනුවක් බවට පත් වෙලා. ශ්‍රද්ධාව ගනුදෙනුවක් බවට පත් කරන්න පුළුවන්ද? ශ්‍රද්ධාව ගනුදෙනුවක් බවට පත් කරන්න බෑ. දැක්කදී අපේ අතීතයේ වෙච්ච වැරද්ද නිසා, අපෙන් වෙච්ච වැරද්ද නිසා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් දකින්න තියෙද්දී ඒක දකින්න නැතුව විශාල ගල් කුළු වල බුදුරජාණන් වහන්සේව අඹන්න ලෑස්ති වෙලා අත්විඳින සාපේ අද අත්විඳිනව නේද අපි? දැන් ඔන්න ඇෆ්ගනිස්තානයේ මේ ප්‍රශ්නේ වෙනවා. අපි ඉගෙන ගන්නවද පාඩම? ධර්මයේ දකින්න කියලා අපිට කිව්වා. ධර්මයේ දකින්න නැතුව අපේ පැරණි අය ගල් වලින් කොටපු නිසායි බුදුරජාණන් වහන්සේ ගල් වලින් දකින්න කොටපු නිසා අද අපි අත්විඳිනවා මේ වැරද්ද. අත්විඳින්නේ නැද්ද අද? අද අපි අත්විඳිනවා මේ වැරද්ද. කෙනෙක් කිව්වොත් එහෙමනම් නෑ. දැන් මේ ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම අපිට පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට අපිට පහදලා දෙන්න පුළුවන් කියලා. ඒක අපි දැන් හදාගන්න කතාවක්. එහෙමනම් ඒක හදන්න තිබුණේ දැන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාරවට පස්සේ මහරහතුන් වහන්සේලා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දැකපු අය. බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා කතා බස් කරපු අය. එහෙනම් උන්වහන්සේලා දැක්කයි හැඩරුව. එහෙනම් අනාගතයේ પરම්පරාවට දැකගන්න මෙහෙම කෙනෙක් කියලා අපි අඹල තියමු. එතකොට පුංචි දරුවන්ට පුළුවනි මෙන්න පුතේ මෙන්න දුවේ ඔබලා අදහපු සාස්ත්‍රුන් වහන්සේ කියලා. එහෙම එකක් තිබුණාද? නෑ. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඒක නෙවෙයි.
බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා කෙනෙක් ඇස් පිල්ලන්න නොගහ කවුද? වක්කලි හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ මොකක්ද උපදේශ දුන්නේ? ඇයි මේ කුණු ශරීරය දිහා බලන්නේ කියලා ඇහුවා. ඇයි මේ කුණු ශරීරය දිහා බලන්නේ? මේ කුණු ශරීරය දිහා බලලා ඔබට බලන්න බෑ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. ඔබ ධර්මයේ දිහා බලන්න ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. එතකොට ඒ පණිවිඩය ඒ කාලේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලාට මතක තිබුණා. ඒ නිසා උන්වහන්සේලා හැමතිස්සෙම මොකද කළේ? ඒ ධර්මය ආරක්ෂා කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ මහරහතන් වහන්සේලා එකතු වෙලා කතා කළාද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. අපි උන්වහන්සේගේ නම පවතින ප්‍රතිමාවක් අඹමු. එහෙම කතා වුණාද? වර්තමාන කෙනෙක් මැරුණාම මොකද අපි කරන්නේ? එයාව සිහි වෙන්න අඹනෝ. ඇයි? ගුණ ශරීරයක් නැහැ. ගුණ ශරීරයක් නැති නිසා මැටියෙන් හෝ ගලින් හෝ සිමෙන්තියෙන් හෝ හදනවා. එහෙම මිසක් එයාව දැක ගන්න වෙන ක්‍රමයක් නැහැ. වර්තමාන කෙනෙක් මලාම. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රහතන් වහන්සේලාට මේ ප්‍රශ්නේ මතුනේ නැහැ. මේ ප්‍රශ්නේ මතුන්නේ නැහැ. ඇයි? උන්වහන්සේලා කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. දැන් අපිත් මේ ධර්මය අවබෝධ කළා. එහෙනම් දැන් අපිට එක දෙයක් තියෙනවා කරන්න. මොකද්ද? මේ සද්ධර්මය අපි ආරක්ෂා කරන්න ඕනේ. එතකොට රහතන් වහන්සේලා 499 දෙනෙක් එකතු වුණා. රහතන් වහන්සේලා 499 දෙනෙක් එකතු වුණා. දැන් උන්වහන්සේලා තීරණය කළා 500ක් මේකට සහභාගී කරගන්න ඕනේ. මේකට වඩාත්ම සුදුසු කෙනා තාම රහත් වෙලා නැහැ. කවුද? ආනන්ද හාමුදුරුවෝ. පෙරම් පුරාගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අගතනතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේලා අතර අග්‍රයි. මතක තබා ගැනීමේ ශක්තිය ඇති අය අතර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ලෝකේ හිටියේ ආනන්ද හාමුදුරුවෝ. ඒ හා සමාන කෙනෙක් දෙවියන් අතරවත් හිටියේ නැහැ. ස්මරණ ශක්තිය අතරින් ස්මරණේ මතක තබා ගැනීමේ ශක්තිය ඇති පිරිස අතර දෙවි මිනිස් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ ළඟට හිටියේ ආනන්ද හාමුදුරුවෝ. තෙරුවන් සරණ ගිය අපි එතකොට චූටි ළමයින්ට අකුරු කියවලා තියෙනවනේ කවුරුත්. එතකොට ඒ සංඝගුණ සීකල්ල ආනන්ද හාමුදුරුවන්ගේ සීකල්ලද අකුරු කියවන්නේ. අර හොඬ වෙලා තියෙන එක්කෙනා සීකල්ලද. දැක්කනේ එතකොට අපි අදහන ආගමේ තියෙන නීච බව. එහෙම නැත්නම් සරස්වති. ඒගොල්ලන්ට එච්චර මතක හිටින්නේ නැහැ. ඒගොල්ලන්ට මතක නැතු වෙනවා. දැන් ඒ හොඬ වෙලා ඇවිල්ලා තියෙන්නේ මොකක්ද මතක නැති වෙලානේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අපි ශ්‍රාවක භාවයේ කියනවනම් ලෝකෙට අපි තෙරුවන් සරණ ගිය අයයි කියලා. එහෙනම් අපි දැනගෙන සිටින්න ඕනේ කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර මතක ශක්තිය තිබිච්ච අග්‍රම කෙනා ආනන්ද හාමුදුරුවෝ. එහෙනම් අපිට පාඩම් හිටින්නේ නැත්නම් අපිට ඉගෙන ගන්න ඕන නම් අපි පැදුම් පිදුම් කරන්න ඕනේ කාටද? බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවන්ව අදහන්න ඕනේ. දැක්කනේ අපිට වැරදිල්ල. පුංචි වැරදිල්ලක්ද? ලොකු වැරදිල්ලක්. ඉතින් මේ ආනන්ද හාමුදුරන්ට මතක තබා ගැනීමෙන් අග්‍රයි. කරුණ විමසා බලා නුවණ මෙහෙවීමෙන් අග්‍රයි. ආනන්ද හාමුදුරුවෝ. ඊළඟ එක තමයි යමක් මනාකොට තේරුම් ගැනීමෙන් අග්‍රයි. ඒක සතිමන්තානං ගතිමන්තානං දිටිමන්තානං අග්‍ර. සති කියන්නේ සිහි නුවණ ඇයට තිබෙන පිරිස අතර අග්‍රයි.
ගති කියන්නේ යමක් නුවණින් විමසන අය අතර අග්‍රයි. දිති කියන්නේ යමක් වටහා ගැනීමේ ශක්තිය ඇති අය අතර අග්‍රයි. ආනන්ද හාමුදුරුවෝ. නමුත් ඒ වෙනකට rahat වෙලා නැහැ. හිටි මොන තත්ත්වෙන්ද? සෝතාපන්න වෙලා හිටියේ. සෝතාපන්න වෙලා හිටිය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා හිටියේ. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා පින්වත් ආනන්ද ඔබ තාම පූර්ණ සුදුස්සෙක් නෙවෙයි. ඔබ බුදුරජාණන් වහන්සේ ළඟ අවුරුදු 25ක් උපස්ථාන කළා නොකඩවාම. අවුරුදු 25ක් ළඟින් හිටියා. ඒ ධර්ම ඔක්කොම මතක තියාගත්තා. ඒකටම පෙරම් පුරාගෙන ආපු කෙනා. ඔබ වහන්සේ නැතුව අපට මේ ධර්මයේ කරන්න බෑ. ඔබ වහන්සේ කොහොම හරි නිකලෙස් වෙන්න කිව්වා. දැන් මාස 3යි තියෙන්නේ. ඉතින් මේ මාස 3 ඇතුළත ආනන්ද හාමුදුරුවෝ සතර සතිපට්ඨානෙ වඩලා දිනු කළා ධර්ම සංගායනාව කෙරෙන්නේ හෙට නම් අද රාත්‍රී අද පාන්දර අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ දැන් සංගායනා කරන්න රහතන් වහන්සේලාට මණ්ඩපේ හැදුවා අජාසත් රජතුමා. හදලා දැන් ආනන්ද හාමුදුරන්ගේ ආසනේ තියෙන උන්වහන්සේ නැහැ. උන්වහන්සේ පොළොවේ යටින් කිමිදිලා පොළොවේ එතනින් මතුණා. අභිඥාලාභී කෙනෙක්. මතුවලා තමයි උන්වහන්සේ වැඩ සිටියේ. අද මේ බෞද්ධයෝ දන්නවද මෙව්වා? බෞද්ධයෝ දන්නේ නැතුව නිකම් මේ තුට්ටු දෙකේ දෙවිවරු අදහගෙන යනවා. දන්නේ නැති කම නිසා. උන්වහන්සේ වැඩ සිටි තැනින් පොළොවේ කිමිදුණා. කිමිදිලා ආසනයේ ළඟින් පොළොවේ මතුවුණා. මතුවලා වැඩ සිටියා. එතකොට අනිත් රහතන් වහන්සේලා 499 දැනගත්ත මුන්වහන්සේ දැන් අරහත්ත්වයටපත් වෙලා අභිඥාලාභී රහතන් වහන්සේ නමක් හැටියටයි වැඩි. ඊට පස්සේ උන්වහන්සේලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි බුදුරජාණන් වහන්සේ වදාළ විනයයි දෙකක් තියෙනවා. ධර්මයේ සහ විනය කියලා. ඒ දෙක ඔන්න විනය ඉගන්වුවේ උපාලි හාමුදුරුවෝ. ඒ සභාවේදී ප්‍රකාශ කළා ඉගෙන ගත්ත උපාලි හාමුදුරුවෝ විනය කොටස් ටික ඔක්කොම විනය කොටස් ටික පිළිවෙලින් විනය කියලා කියන්නේ හික්මෙන්ද දීපු උපදෙස්. සංවරභාවයේ පිණිස දීපු උපදෙස්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ඉස්සෙල්ලාම දීර්ඝ දේශනාවල් ටික ඉස්සෙල්ලා කළා. ඊට පස්සේ ඒක දීඝනිකාය. ඊළඟට මධ්‍යම ප්‍රමාණ දේශනාවල් ටික ඊට පස්සේ කළා. ඒක මජ්ක්‍ධිම නිකාය. ඊළඟට අංක වශයෙන් වෙන් කළා කරපු දේශනාවල් ටික ඊට පස්සේ කළා. ඒක අංගුත්තර නිකාය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොටස් ඔක්කොම එකතු කරලා තියෙන කොටස් ටික ඊට පස්සේ ප්‍රකාශ කළා. ඒක සංයුක්ත නිකාය. ඊට පස්සේ ඒකට අදාළ අනිත් කුඩා දේශනාවල් ඔක්කොම එකතු කරලා කළා. ඒක කුද්දක නිකාය. මේවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යනකොට ඒ රහතන් වහන්සේලා ඒ 500 දෙනාම ඒ උත්තමයන් වහන්සේලා එකතු කළා පිළිවෙල කළා. මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා. ඒගොල්ලෝ ආධාර පත්‍රිකා ගැහුවද අපි බුදු පිළිමයක් හදන්න ලෑස්ති වෙලා තියෙනවා. දැන් මෙච්චර වේදන් යනවා. එහෙම කළාද? නෑ. ඒගොල්ලෝ අජාසත් රජුරුවන්ගෙන් ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවද දැන් බුද්ධ ප්‍රතිමාවක් අපි හදන්න ලෑස්ති කියලා? නෑ. ඒගොල්ලෝ මොකද කළේ? ඒ රහතන් වහන්සේලා ඒ පරමෝත්තම සංඝ රත්නය පැහැදිලිවම මාස 3ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය ස්ථාපිත කළා. ඊට පස්සේ ගෝල පිරිස් වලට බාර කළා. දීඝනිකාය කියන කොටස බාර කළා ආනන්ද හාමුදුරන්ගේ ගෝල පිරිසට කටපාඩමින් පුරුදු කරගෙන යන්න. මජ්ක්‍ධිම නිකාය බාර කළා අනුරුද්ධ හාමුදුරන් ගෝල පිරිසට කටපාඩමින් මේවා කරගෙන යන්න.
අංගුත්තර නිකාය බාර කළා තව ස්වාමීන් වහන්සේ නමකේ ගෝල පිරිසට. සංයුත්ත නිකාය බාර කළා මහා කාශ්‍යප හාමුදුරන්ගේ ගෝල පිරිසට. කටපාඩමින් මේක ආරක්ෂා කරගෙන යන්න කියලා. කුද්දක නිකාය බාර කළා සියලුම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අපි ඔක්කොම අරගෙන යමු කියලා. ඒ කාලෙ වෙනකොට අභිධර්මයේ කියලා කොටසක් සකස් වෙලා තිබුණේ නැහැ. එතකොට විනය පිටකේ උපාලි හාමුදුරුවෝ ඒකෙදී කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා මේ ශාසනයේට ආයුෂ තමයි සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා සිටීමෙන් තමයි මේකේ ආයුෂ පවතින්නේ. පිළිම හදලා නෙවෙයි. ඒ නිසා විනය තමයි මේ ශාසනයේ ආයුෂ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ විනයත් රැකගෙමු එමු කියලා ඔන්න පුරුදු කරගෙන පැමිණුණා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැහැදිච්ච අය තෙරුවන් සරණ ගියා. එතකොට චූටි ළමයි හිටියේ නැද්ද? ඒගොල්ලන්ට කොහොමද කියා දුන්නේ? පිළිම පෙන්නලාද? පිළිම තිබුණේ නැහැ. රාතන් වහන්සේලා වැඩ සිටියා. තරුණ අය හිටියා. ඒ තරුණ අය වර්තමානයේ වගේ ඉබාගාත යන තරුණයෝද? නැහැ. වැඩිහිටියෝ හිටියා. ඒ වැඩිහිටියෝ වර්තමාන වැඩිහිටියෝ වගේ ඇදහිලි පස්සේ ලෞකික ඇදහිලි අපිට ඕනේ. ලෞකික ජීවිතයට අසවල් කට්ටිය අදහන්න ඕනේ. මරණින් පස්සේ අසවල් කියලා මේ අතරමං වෙච්ච පිරිසක්ද හිටියේ? නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාවකට තේරුම් ගත්ත ශ්‍රාවක පිරිසක් හිටියා. ඒ පිරිස ධර්මයේ දැක්කේ නැද්ද? ධර්මයේ දැක්කා. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිරිනමන පෑමෙන් සුළු කාලයක් ගියාට පස්සේ දැන් අවුරුදු 100ක් වගේ කාලයක් දැන් ඉතින් මුළු ජීවිත පරිත්‍යාගයේ මේ ශ්‍රී සද්ධර්මයේ පණ වගේ ආරක්ෂා කරගෙන දැන් ඉතින් එනවා මේ ස්වාමීන් වහන්සේලා. ආරක්ෂා කරගෙන ඇවිල්ලා අවුරුදු 100ක් ගත වුණාම යස කියලා රහතන් වහන්සේ නමක් එතකොට මේ අලුත් නගරයක් ඇවිල්ලා දැන් සවැත් නුවර රජගහ නුවර තමයි ඉස්සර නගරේ. රජගහ නුවර කියන නගරේ ඊට පස්සේ වෙනස් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ කවුද මේ අජාසත් රජු ඒ නගරේ ගෙනිච්චා ටිකක් ඈතට. එතනද කියන්නේ පාටලිපුත්‍ර. කොළඹ ජයවර්ධනපුරට ගෙනිච්චා වගේ පාටලිපුත්‍රයට ගෙනිච්චා. රජගහ නුවර. දැන් පාටලිපුත්‍ර නගරේ. ඒකේ හිටිය රජ කෙනෙක්. රජ කෙනෙක් නෑ ඊට පස්සේ මොකද වුනේ මේ රජවරු දැන් මේ දේශපාලන වෙන එකක්. එතකොට බලන්න අජාසත් රජුරෝ එයාගේ තාත්තව මැරුවා. අජාසත් රජුගේ පුතා එයාව මැරුවා. එයාගේ පුතා එයාව මැරුවා. එයාගේ පුතා එයාව මැරුවා. ඒ වගේ පීතෘ ඝාතක පරම්පරාවක් ආවා. අවුරුදු 100ක් ඇතුළත. ඊට පස්සේ සේනාපතිවරුයි රජවරු එකතු වෙලා මේගොල්ලන්ව පැන්නුවා. පණල අලුත් එක්කෙනෙක්ව පත් කරගත්තා. එයාගේ පුතා තමයි අශෝක. එයාත් අශෝක. කළු නිසා කාලාශෝක කිව්වා. කාලාශෝක රජුරු පන්සලක් හැදුවා. භික්ෂු සංඝයාට විහාරයක් හැදුවා. ඒකේ නම අශෝකාරාමය. ඒ කාලේ හැමතැනම රහතන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් මේ යස කියන හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් ගමකට ගියා පිඬුසිඟා. ගිහලා ඉතින් බිම් බලාගෙන පිඬුසිඟා වඩිනවා. මිනිස්සු සලකන්නේ. මිනිස්සු මේ මොකද මේගොල්ලෝ මේ බිම බලාගෙන. අනිත් මේ ඉන්න හාමුදුරුවෝ එහෙම නෙමෙයි අපේ ගෙවල් වලට එනවා. අපිත් එක්ක එකට වාඩි වෙලා ඉන්නවා. ඒකට කනවා බොනවා මේ හොඳට ඉන්නවනේ. ගී පැවිදි සම්බන්ධයෙන්. මේ මොකද මේගොල්ලෝ මේ බිම් බලාගෙන යන්නේ කියලා මිනිස්සු කතා කරන්න ගත්තා. ඊට පස්සේ ඔය අතර හිටිය හොඳ උපාසක කෙනෙක් මේ ධර්ම විනය ගැන දන්නේ. උන්වහන්සේ මෙයා දැකලා පැහැදිලා වඩින්න ස්වාමීනි කිව්වා. ඇහුවා මේ උපාසකය මොකද මේ ගම්වල මිනිස්සු නිකන් අමුතු වෙලා. පින්ඩ පාති බෙදන්නෙත් නැහැ. අනේ ස්වාමීනි මේ හාමුදුරු ඔක්කොම පිරිහිලා කිව්වා. මේගොල්ලෝ ඔක්කොම ගෙවල් එකත් එක්ක ඥාති සම්බන්ධය වගේ වීලු තාලු කරගෙන දැන් හදාගෙන ගිහින් තියෙන්නේ දැන්. මේගොල්ලෝ හිම වටපිටාවක් ගෙනහිලා තියෙන්නේ. මේගොල්ලෝ දැන් ඕන වෙලාවක කණ්ඩ බොණ්ඩ ලෑස්ති වෙගෙන යන්නේ. ඉතින් මේ ශාසනය විනාශ වෙගෙන යනවා කිව්වා. කිව්වට පස්සේ
දැන් යස මහරහතන් වහන්සේට දාන පිළිගන්නලා ඊට පස්සේ විහාරයට ගියා. අශෝකාරාමයට මේ පිණ්ඩපාත වැඩි විහාරයට. ගිහලා භික්ෂුන් වහන්සේලාට කිව්වා බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවේ අපිට ධර්මයයි විනයයි දීලා. ඉතින් අපි සංසාර දුකින් අත් මිදෙන්න නේද මේ ධර්ම විනය පුරුදු කරන්න තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේලා මොකද්ද මේ හදාගෙන ඉන්න පටලැවිල්ල කියලා අහුවට පස්සේ ඒ සංඝයා විසින් ඒ හාමුදුරුවෝ පිරිස සම්මත කරගත්තා අර යස මහරහතන් වහන්සේගේ තීරණය අධාර්මිකයි කියලා. තීරණය කරගෙන යාව සංඝයාගේ නිර්පණ්ඩ තීරණය කළා ඒ කාලේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනමන පාර අවුරුදු 100යි. ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ කිව්වා එහෙම බෑ මට ඕනේ දැන් මේ කාරණේ විසඳ ගන්න උවමනා කරන සාක්ෂිකාරයෙක්. මට ගිහි කෙනෙක් දෙන්න කිව්වා උපාසක කෙනෙක්. උපාසක කෙනෙක් දුන්නා. ඒ උපාසකත් එක්ක ගිහිල්ලා රහතන් වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩ සිටින රහතන් වහන්සේ හොයාගෙන ගියා. ගිහලා ඇහුවා මෙන්න මේ ක්‍රමයට මේගොල්ලෝ විනය නීති ලිහිල් කරගෙන තියෙනවා මේවා කැපද අකැපද? අකපයි කිව්වා. ඒ කාරණේ ආය ප්‍රකාශ කළාට පස්සේ ආයිමත් මේ හාමුදුරුවෝ ටික රණ්ඩුවට ආවා. එතකොට ඒ යස මහරහතන් වහන්සේ 이르දියෙන් අහසින් වැඩම කළා ආයේ පාටලිපුත්‍රයට වැඩියා. වැඩලා ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කළා කිව්වා දැන් ආයිමත් අරුබුදයක් හට අරගෙන තිනවා. ඒ නිසා මේකට ධර්ම සංගායනාවක් කරන්න ඕනේ. ඉතින් රජුරවන්ට කිව්වට පස්සේ රජුරවන්ට තේරෙන්නේ නැහැ. රජුර අරගෙන හිටියේ අර වැරදි හාමුදුරුවන්ගේ පැත්ත. ඊට පස්සේ මොකද උනේ රජුරු දැක්කර අර වැරදි හාමුදුරන්ගේ පැත්ත අරගෙන මේ හිරිහැර කරන්න ගත්ත රහතන් වහන්සේලාට. රජුරු හීනෙන් දැක්ක එයා අපායේ ගිහිල්ලා ඉපදිලා ඉන්නවා. දැකලා හොඳටම බය වෙලා තැති අරගෙන නැගිට්ටා. රජුරන්ගේ නංගි කෙනෙක් හිටිය නන්දා කියලා භික්ෂුණියක්. ඒ භික්ෂුණිය ඇවිල්ලා මාලිගාවට ඇවිල්ලා කිව්වා මේක හේතුව ඔයා ධර්මයේ පැත්ත නෙමෙයි අරන් තියන්නේ අධර්මයේ පැත්ත. වහම ධර්මයේ පැත්ත ගන්න. අරගෙන මේ ශාසනෙට ඉපතක් වෙන වෙලාවේ මේක බේර ගන්න කිව්වා. ඒ වෙලේ ඉදිරියපත් වුණා. ඉදිරියපත් වෙලා ආයමත් රහතන් වහන්සේලා 700 නමක් එකතු වුණා. එකතු වෙලා තීරණය කළා මෙන්න ධර්මය. මෙන්න විනය. මෙන්න බුද්ධ ශාසනය. ඔන්න ආයමත් ඒ ගැටලු ඉවර වුණා. තව අවුරුදු ඒ අතරේ ඉතින් රජවරු වෙනස් වුණා. ඊට පස්සේ මොකද වුනේ? ග්‍රීසිය පැත්තේ ඉඳලා මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කරගෙන ඊට පස්සේ මොකද වුනේ? අර රජ පරම්පරාවල් කීපයක් වෙනස් වෙලා ගිහලා චාණක්‍ය කියලා එක්කෙනෙක් චන්ද්‍රගුප්ත කියලා මයුර කියලා රාජවංශයක් ආරම්භ කළා. ඒකේ ඇති වුණා පුතික්. එයා තමයි අශෝක. ඉතින් මේ අශෝක රජතුමා කොහොම හරි සම්පූර්ණ රාජ්‍ය බලය පතුරෝල අධිරාජ්‍ය බවට පත් වුණාම ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ප්‍රබල රහතන් වහන්සේලා වැඩ සිටියා. ඉතින් අශෝක රජුරුව පැහැදුනා පුංචි හාමුදුරු සාමණේර හාමුදුරු නමක් දැකලා ඒ මොකද පැහැදුනේ දැන් මෙයා මාලිගාවේ මේ මොකක්ද ඒකට කියන්නේ අර සඳුළු තලයේ හිටගෙන ඉන්නකොට රාජාංගනේ පැත්තකින් යනවා චූටි අවුරුදු 7ක ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. ඉතින් චූටි එක්කින දෙක හරි හුරතල්නේ අවුරුදු 7යි. දැකලා අන්න හරියට එන්න කියන්න කිව්වා. ඒ මොකද උනේ? මේ චූටි හාමුදුරන්ව වඩම්මගෙන ආවා. බැලුවන් පස්සේ පුංචි වුණාට මෙයා හරි ගැඹීර කෙනෙක්. ඉතින් මාලිගාව ඇතුළට වැඩම කිසි බයක් චකිතයක් නැහැ. ඊට පස්සේ වඩම්මලා කිව්වා මේ දැන් ඔන්න හැමතැනම ආසන තියෙනවා කැමැති ආසනයක ඔබ වහන්සේ වාඩි වෙන්න කිව්වා. ඉතින් මේ චූටි අවුරුදු 7 චූටි හාමුදුරුව වටපිට බැලුවා තියෙනවා සිංහාසනේ. දුවලා ගිහිල්ලා හිමීට ගිහිල්ලා සිංහාසනෙට නැග්ගා. නැගලා වාඩි වුණා. වාඩි වෙච්ච ගමන් ධර්මාශෝක රජුරෝ හිතුවා මෙයා ඇල්ලුවා කිව්වා රටම. හිතුවා රටම ඇල්ලුවා කියලා හිතුවා. හිතලෙව ස්වාමීනි එහෙනම් මට දැන් දහම් දෙසන්න කිව්වා. ධම්මපදේ අප්පමාද වර්ගයේ තියෙන ලස්සන ධම්මපදේ ගාථාවල් ටික මේ අවුරුදු 7 හාමුදුරුවෝ කියනවා රජුරවන්ට. මේ රාතන් වහන්සේ නම
දැක්කද බුදුරජාණන් වහන්සේ මේ පුංචි වයසේ ආ දැක්කේ නැද්ද? දැන් කාලේ අයට චූටි අයට ධර්මය කියා දෙන්න හදනකට වැඩිහිටියෝ තමයි ගෝරනාඩු කරන්නේ. එපා එපා වුණා කියා දෙන්න මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කියන්නේ නැද්ද? ආන්න දැක්කද මිත්‍යා දෘෂ්ටියේ බලවත්කම. එතකොට අර චූටි හාමුදුරු අපමාද වර්ගින් ධර්මයේ කිව්වා. කියන එකට මොකද වුනේ? ආන්න ධර්මයේ අවබෝධය. රජුරන්ට තේරුණා හරි. මේ ජීවිතය ගැන ඇත්ත පණවිඩයක් මේ කියනවා. දැන් මොන රජුරන්ට වුණා රහතන් වහන්සේලා ලොකු හාමුදුරුවන්ව බලන්න. රජුරු ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා මාළිගයට වඩින්න කියලා. පිළිගත්තා. ඊට පස්සේ ඒ රජුරු ඇහුවා මේ දැන් මේ පෘථුවියේ වැඩ සිටින ශ්‍රේෂ්ඨම හාමුදුරුවෝ නෑ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනමන පාලා. දැන් කවුද අපිට දැක ගන්න තියෙන්නේ? මේ පෘථුවියේ වැඩ සිටින ශ්‍රේෂ්ඨම හාමුදුරුවෝ කවුද? તો දැන් වැඩ සිටිනවා කිව්වා මොග්ගලී පුත්තතිස්ස කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට අවුරුදු 120ක් වයස. උන්වහන්සේ වැඩ සිටින්නේ කොසඹෑ නුවර. උන්වහන්සේට එනං අපි අස්ස කරත්තයක් යවමු කිව්වා වඩින්න. උන්වහන්සේ වාහනවල වඩින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ දෝලාවක් එහෙනම් අපි යවමු කිව්වා. උන්වහන්සේ දෝලාවෙන් වඩින්නෙත් නැහැ. පයින් වඩින්න බෑ දුරයි. ඊට පස්සේ එහෙනම් අපි නැවක් යවමු ගංගානම් ගඟ දිගේ තොටුපොළේ ඉඳලා මේ පාටලිපුත්‍රයට වඩින්න. උන්න නැවක් යවුවා. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ දැන් ඒ නැවේ අවුරුදු 120ක් වයස. ඉතින් ඒ නැවේ නැග්ග රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ නැවේ ඊනම පහරේට ඇවිල්ලා ඔන්න පාටලිපුත්‍ර නගරයට ඒ නව සේදු වුණා. ගංගානම් ගඟ අයිනි තමයි පාටලිපුත්‍ර තියෙන්නේ. ඒකේ ප්‍රධාන තොටුපොළේ නම ගෞතම තීර්ථය. ඒක දැම්බේ අජාසත් රජුරු. බුදුරජාණන් වහන්සේ පිරුණන් පාණ්ඩ ඊතර වෙච්ච තැන. ඉතින් අශෝක රජුරන්ට හරි සතුටුයි මේ මහරහතන් වහන්සේව දැකලා. දුවගෙන ගිහිල්ලා වතුරට පැනලා අශෝක ධර්මාශෝක අධිරාජයා වතුරට පැනලා වඩින්න ස්වාමීනි මට දෙන්න අත කියලා අත ඉල්ලුවා. රහතන් වහන්සේගේ. රහතන් වහන්සේ අත දුන්නා. ඊට පස්සේ ඔන්න එළියට වඩම්මගෙන ආවා ගොඩට. ඊට පස්සේ වැඳලා කිව්වා ස්වාමීනි මට හරි සතුටුයි දැක ගන්න ලැබීම. මගේ රටේ වැඩ සිටින මේ ස්වාමින් වහන්සේලා මම හරි කැමතියි කිව්වා ආස්කමක් බලන්න ප්‍රාතිහාර්යයක් බලන්න මං හරි ආසයි. අනේ ස්වාමීනි වාකිරි අනුකම්පා කළා මට පෙන්වන්න කිව්වා. ඉතින් රජුරු ධර්ම මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ආවෝ රජතුමනි මහ පොළොවම සෙලවෙනවා බලන්නද කැමති පොළොවේ පැත්තක් මහ මූද වගේ නටනවා රැලි රැලි නගිනවා බලන්නද කැමති කියලා ඇහුවා. අශෝක රජුරු ඇහුවා ස්වාමීනි අමාරු මොකද්ද? අමාරු අර පොළොවේ පැත්තක් රැලි රැලි නගින එක කරන්න කිව්වා අමාරු. එහෙනම් මට ඒක කරලා පෙන්වන්න කිව්වා. උන්වහන්සේ ටිකක් වෙලා සමාධියෙන් වැඩ සිටියා. ඉඳලා බලන්න කිව්වා. එතකොට පොළොවේ කොටසක් මෙහෙම රැලි 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 නගිනවා. මෙහෙම රැලි නගිනවා දැකලා හිරිගඩු පිපුණා ශරීරේ. පිපිලා කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ මෙච්චර ආශ්චර්ය සම්පන්න ගුණයෙන් යුක්ත නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොහොම සිටින්නේ ඇද්ද කියලා. ඔන්න ශාසනයට පැහැදුනා. පැහැදිලා මොකද කළේ ධර්ම ඔන්න දැන් ධර්මයේ කරා ඊට පස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ඔක්කොම දේශනා කොටස් වශයෙන් කොච්චරද 84000ක් කිව්වා. එහෙනම් මම මේ 84000ටම වේර විහාර 84000ක් කරනවා කියලා වේර විහාර 84000ක් කළා ඉන්දියාව පුරාම. කළේව ස්වාමීනි මම දැන් බුද්ධ ශාසනයට අයිතිද නැත මහරජා. ඇයි ඔබේ කෙනෙක් පැවිදි වෙන්න ඕනේ බුද්ධ ශාසනයට අයිති වෙන්න. ඊට පස්සේ කතා කළා පුතාට මහින්ද. පුතාට කතා කළා කිව්වා මහින්ද පුතා බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න කැමතිද? අනේ පිය රජාණන් වහන්සේ මම බොහොම ආසාවෙන් ඉන්නේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න. ඔන්න බුද්ධ ශාසනයට ඇතුළු වුණා. වර්තමාන මිත්‍යා දෘෂ්ටික සමාජීට හාත්පසින් වෙනස්. දරුවෙක් මහාන වෙන්න හදනකට කියන්නේ මහාන කරන්න පිස්සුද ඔයගොල්ලන්ට? එහෙම අහනව නේද?
මේ මොනවද මේ කරන්න හදන්නේ කියලා අහනවා. අන්න මිත්‍යා දෘෂ්ටික සමාජයක තියෙන ලක්ෂණය. දැක්කද අර සමාජයේ තියෙන වෙනස? ඉතින් ඔන්න මේ එතකොට මේ මහින්ද කුමාරයා උදේනි නුවර හිටියේ ගෙන්නගෙන පාටලිපුත්‍රයට මොග්ගලීපුත්තු තිස්ස මහරහතන් වහන්සේ ගා මහාන වුණා. ඒ කාලේ වෙනකොට බුදු පිළිම තිබුණේ නැහැ. ප්‍රතිමා තිබුණේ නැහැ. ප්‍රතිමා කිසි දෙයක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ ධර්මයේ අනුගමනය කරන, ධර්මයේ සාකච්ඡා කරන, ධර්මයේ හැසිරෙන, ධර්මයේ දියුණු කරන පිරිසක් විතරයි හිටියේ. ඉතින් අවුරුදු 3ක් ඇතුළත මොග්ගලීපුත්තු තිස්ස මහරහතන් වහන්සේ අර මහින්ද මහාන කරපු අර මහින්ද හාමුදුරුවන්ට අර ප්‍රථම ධර්ම සංගායනාවේදී ස්ථාපිත කරපු අර නිකාය පහ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. යාර විනය පොත් පහ පරාජිකා පාළි, චුල්ල පාචිත්‍ය පාළි, පරිවාර පාළි, චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි පහ ඔක්කොම අවුරුදු 3ක් ඇතුළත කටපාඩම් කෙරෙව්වා. අවුරුදු 3ක් ඇතුළත ඒ හාමුදුරුව මහරහත් භාවයට පත් වුණා. මහින්ද හාමුදුරුව. ඊට පස්සේ මහින්ද මහරහතන් වහන්සේ. ඉතින් ඔය කාලේ වෙනකොට කවුද මේ සංඝමිත්තාව විවාහ වෙලා හිටියේ. එයාටත් උනුන මහාන ඇගේ හිටිය පුංචි පුතෙක් අවුරුදු 7ක. එයාවත් මහාන කළා. අර සංඝමිත්තත් මහාන වුණා. සුළු කාලයක් ඇතුළත ඒගොල්ලොත් අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඊට පස්සේ ධර්ම සංගායනාව කරන්න හේතු භූත වුණේ ඒ කාල වෙනකොට හැමදෑම රජමාලිගාවට හාමුදුරුවමක් වඩමල ධර්මයේ කියන්න තියෙනවා. රජුරෝ පහසුකම් සලසලා හාමුදුරුවරුන්ට දැන් ඉතින් හිතු මනාපෙට එක එක ආගම් වල අය ඇවිල්ලා මහාන වෙනවා. මහාන වෙලා බෞද්ධ ස්වරූපෙන් වෙස් වලාගෙන ඉන්නවා. බුද්ධ ආගමෙන් නෙවෙයි. ඉතින් රජුරවන්ට බණ කියන්න ගියන් පස්සේ එක එක විදිහට ඒගොල්ලෝ බණ කියනවා. දැන් ධර්මයේ නැහැ. එක එක විදිහට කියනවා බණ. රජුරන්ට හරි ප්‍රශ්නයක් මේක. මොකද්ද මේ කියලා. එක්කෙනෙක් එකක් කියන්නේ නැහනේ. ඊට පස්සේ මොකද වුනේ? සංඝ රහතන් වහන්සේලාට කඳවලා ඇහුවා ස්වාමීනි මොකද්ද මේ අවුල? කිව්වා මෙහෙමයි. දැන් අවුරුදු 7කින් පෝය කරලා නැහැ, එකතු වෙලා නැහැ භික්ෂුන් වහන්සේලා සංඝයා කිලුටුයි කිව්වා. අන්න ඊට පස්සේ තීරණය කළා එහෙනම් ආයේ ධර්ම සංගායනාවක් කරන්න ඕනේ කියලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කළේ. තුන්වෙනි වතාවෙත් ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක බුදුරජාණන් වහන්සේ වදාළ විනය මේක කියලා ධර්ම විනය ස්ථාපිත කළා. ඊට පස්සේ තීරණය කළා එක එක රටවල් වලට ධර්ම දූත ස්වාමින් වහන්සේලා පිටත් කරන්න. අපේ වාසනාවටම ඒකෙදි තේරුණේ කාවද? ඔව් මහින්ද හාමුදුරුවෝ තමයි සිංහලෙන් මිහිඳු කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේව තමයි තෝරගත්තේ. ඉතින් උන්වහන්සේ මෙහි වඩින්න ඉස්සර වෙලා ලංකාවේ ඒතොර හිටපු රජුරෝ දේවානම්පියතිස්සරට කලින් හිටියේ මුටසීව කියන එයාගේ තාත්තා. එයා වයසයි එයා මරණයට පත් වුණාට පස්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ පිරිසත් සමග අහසින් වැඩම කළා මිහින්තලයට. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලබා දුන්නා. ඊට පස්සේ ඔන්න අපිට ඊට පස්සේ මේ සිංහල අය මහාන කළා. සිංහල අයට පාලියෙන් තිබෙච්ච ධර්මයේ පාලියෙන්ම ඉගැන්නුවා. උගන්වලා සිංහලෙන් අර්ථ කියලා දුන්නා. ඒවට තමයි අටුවා කියන්නේ. ඉතින් දේවානම්පියතිස්ස රජුරෝ කිව්වා මේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ කිව්වා රජතුමනි දැන් අපි යන්න ඕනේ බුදුරජාණන් වහන්සේව බලන්න. ඒ ස්වාමීන් වහන්සේලා කිව්වනේ උන්වහන්සේ පිරිනම් පෑවා කියලා. පිරිනම් පෑව තමයි. නමුත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. අපිට ඇසිරිකින් දැකගත්තාම මේක ඇති කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්වාමීන් අපිට ධාතුන් වහන්සේ නමක් වඩම්මලා දෙන්න මෙහෙට. අන්න එහෙම තමයි තූපාරාමේ හැදෙන්න බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ ලංකාවට ලැබුණේ. ඒ වෙනකටත් බුදු පිළිම හදන්න ඒ ආකල්ප තිබුණේ නැහැ. එහෙම තිබුණේ ආකල්පයක්. ඊට පස්සේ පිරිහිච්ච කාලේ තමයි මේ ඔක්කොම පටන් ගත්තේ.
පටන් ගත්ත දැන් ලංකාවේ හන්දියක් ගානේ. ලී අර මැටි බඩු සාප්පුවකට ගියන් පස්සේ මැටි බඩු වල උඩ පේලිය තියෙනවා. ලාභෙට විකුණන්න. දැක්කද තමන් අදහන ආගමේ ශාස්ත්‍රුන් වහන්සේට ගියේ කලදසාව. මේ වැරද්ද අපිට වුණේ ඇයි? යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකීද ඔහු බුදුරජාණන් වහන්සේව දකින්නේය කියන සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයේ විශ්වාස නොකිරීමනේ. වෙන එකක් තියනවද? වෙන එකක් නෑ. එහෙම ධර්මයේ දකින්න පුරුදු වෙච්ච නැති නිසා අද බුද්ධ ආගම්කාරයන්ගේ 95% ධර්මයේ දැක්ක නැති අය. 95% ධර්මයේ දැක්ක නැති අය කියන්නම් වාලේ බුද්ධං සරණං ගච්ඡාමි කියමින් ඒ ධර්මයට හානි කරන අය. ඒගොල්ලෝ හිතුමනා අපිට සායිබබා අදහන්න ඕන වෙලාවට සායිබබා අදහනවා. අනිත් දෙවිවරු අදහන්න ඕන වෙලාවට අනිත් දෙවිවරු අදහනවා. තමන්ගේ බඩගෝස්තරයේ පිණිස ඕනම ආගමක් අදහන්න ලෑස්ති. ඇයි ධර්මයේ දකින්න කෙනා බුදුරජාණන් වහන්සේ දකින්නවා. ධර්මයේ දකින්න මේගොල්ලෝ ඉගෙනගෙන නැහැ. ඒක නේද හේතුව? ධර්මයේ දැක්කනම් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ නිසා ධර්මයේ දකින්න විදියක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? එක එක්කිනා පහළ වෙනවා. එක විදියට මිනිස්සුන්ව රවට්ටනවා. රැවටි යනවා. මේ රැවටිල්ල කාටවත් රවට්ටන්න බෑ. ධර්මයේ දැක්කනම් මම කියුවේ ඒක දැන් අපි ගම ඇෆ්ගනිස්තාන් ප්‍රශ්නේ අපිට වෙච්ච ඓතිහාසික වැරද්දක් මේ පිළිම හැදෙන්න. මේ අපි කියමු දැන් කුරාන් ආගමෙන් තහනම් ප්‍රතිමා වන්දනාව තහනම් මම දැක්කා මම කියවලා තියෙන කුරාන්. නමුත් ඕකෙ තිබුණා නම් ඔය ගල්වල ධම්මපදයේ කොටලා අද ඒගොල්ලෝ කඩනවද? කඩන්න බෑ ඒගොල්ලන්ට. ඇයි ඒක තහනම් නැහැ? ඒ ත්‍රිපිටකයේ කොටලා තිබ්බනම්. එහෙනම් අද පුරාවිද්‍යාඥයෝ ගිහලා ඒවා කියවනවා. ධර්මාශෝක රජුරුව මොකද කළේ? හන්දි වල පිළිම තැන්පත් කළේ නැහැ. එයා සෙල් ලිපි ලිව්වා ඒක ලියුවා. අදත් ඒවා කියෝලා මේවා ඒ කාලේ ලියලා තිබුණා කියලා අදත් පැහැදිලි සාක්ෂි තියෙනවා. එහෙමනම් බලන්න අපිට කොච්චර ලොකු වැරැද්දක් සිද්ධ වෙලාද? ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දකින්න පුළුවන් නම් ඇයි අද අපට ඒක බැරි වුනේ? අපි මේ පිළිම වලින් බලන්න හදන්නේ. කරන්න බෑ ඒක. මම කියන්නම් මගේ ඇස් දෙකට වෙච්ච සිද්ධියක්. මම ගියා රුවන්වැලි සෑය මදින්න. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගොඩාක් තැන්පත් කරපු පූජනීය භූමිය වඳින්න මල් අරගෙන ගියාම මම දැකගත්තා. හරි සෝචනීය දර්ශනයක්. කොළඹින් ගිය කට්ටියක් මල් පූජා කළා. ඒගොල්ලෝ අර ආසනවල අර පරණ මල් ආසන තියෙනනේ බිම තැන්පත්. ඒ මල් ආසන වල චෛත්‍ය පිටුපාල වාඩි වෙලා hina වෙවි ඉන්නවා. මට අර මල් පූජා කරන්න යන්න බෑ. මම කෙලීම ඒගොල්ලෝ ගාවට ගියා. ගිහලා මං ගියාම නැගිට්ටා. මං ඕගොල්ලෝ කොහෙද? කොළඹ කිව්වා. දෙහිවල මට මතක හැටියට. මං ඕගොල්ලෝ ආවේයි මේ. බුදුන් වඳින්නද? මේ මොකක්ද ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ? මේ මල් ආසනයක් නේ. මං ඕගොල්ලෝ වඳින ස්තූපයට පිටුපාලා මේ මල් ආසනේ වාඩි වෙන්න තරම් ඕගොල්ලෝ පිරිහුනේ යයි කියලා ඇහුවා. ස්වාමීන් අපි දන්නේ නැහැ කිව්වා. ඔන්න බුද්ධ ආගම්කාරයින්ගේ தත්ත්වය. ඉතින් මේ මිනිස්සුන්ට ධර්මය දැක්කනම් ධර්මයේ තේරුණා නම් ඒ මිනිස්සු කවදාවත් ඒක කරයිද? දැක්ක නේද වෙනස? ඉතින් අපි දැන් ඔන්න අපි දකින ඔන්න වැවුරු කණ්ඩල තියෙන විශාල බුද්ධ ප්‍රතිමාවක්. දැක්කද ඒක? ඒකේ තියෙන්නේ මේ දෙවුරම වහලාද එක පැත්තක් වහලාද? වැවුරු කණ්ඩල තියෙන දෙවුරම වහලා. ඒක අමරපුර නිකායේ පන්සලකින් හදපු නිසා ඒක අමරපුර නිකායේ බුදුහාමුදුරුවෝ. එතකොට මොකද කළේ? ඊළඟ පන්සලෙන් පටන් ගත්තා නෑ අපිටත් සියන් නිකායටත් එක්කෙනෙක් ඕනේ කියලා. ඔන්න වෙහෙර හේන. ඒකේ පටන් ගත්තා ඒකේ දෙවුර වහලාද? ඒ පැත්තයි සියන් නිකායේ බුදුහාමුදුරුවෝ. දැක්කද පිරිහිලා තියෙන පිරිහිල්ල? මේ යන්නේ කොහෙද? මේ යන පිළිවෙලට නම් බුද්ධ ආගම විනාශ වෙලා යනවා.
ආරක්ෂා වෙන්නේ නැහැ. වගකියුත්තේ කවුද? අපි. අපි ඒවට හවුල් වෙන්න ඕනේද? හවුල් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්. කුමකින්ද? ධර්මයෙන්. ඒ ධර්මයේ උගන්වන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය දකින්න පුරුදු වුණොත් එයා ඒ ධර්මයේ දකිනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය උගන්වලා තියෙන මොකේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර දේශනාවල. එහෙනම් මේ දේශනාවල් අහලා ඒ ධර්මයේ ඔස්සේ දකින්න පුරුදු වුණොත් දකින්නවා මේ දේශනාවල් කරපු පින්වත් උත්තමයන් වහන්සේ කෙලෙස් රහිත කෙනෙක්. අන්න අරහං කියන ගුණේ තේරෙන්න ගන්නවා. බුදු පිළිමයක් ගලින් නෙලපු බුදු පිළිමයක් දිහා බලලා තේරෙනවද මේ ඉන්නේ කිනා කෙලෙස් රහිත කෙනෙක් කියලා? තේරෙනවද? තේරෙන්නේ නැහැ. චූටි ළමයින්ට පෙන්වන්නද අන්න පුතේ සාදු. අන්න පුතේ බුදු සාදු. ඒකට මිසක් මේ පිළිමේ ඉන්නේ කිනා සම්මා සම්බුද්ධ කෙනෙක් කියලා තේරෙනවද? එහෙම තේරුණා නම් අර තලීබන් කාර්යවරක කඩයිද? තේරුණා නම් කඩන්නේ නැහැ. අනිත් එකේ අපි කිමු ප්‍රතිමා අර ගල් වලට ගැහුවා. බුදුරජාණන් වහන්සේට වැදුනද? ඒ වැදුන්නේ නැහැ. උන්වහන්සේ අසම සම. උන්වහන්සේ සමාන බුදුරජාණන් වහන්සේලාට පමණයි. තුන් ලෝකයට අග්‍ර. ඉතින් උන්වහන්සේලාට පහර ගහන්න පුළුවන් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ නැහැ. ඉතින් ඒකට අපි කලබල වෙලා හරියනවද? අපි දන්නව නම් ඒක. අන්න ඒකයි කියන්නේ අපේ ඔළුව ඇතුළට යන්න ඕනේ මොකද්ද? ධර්මය යන්න ඕනේ ඔළුව ඇතුළට. ධර්මයේ නොගියුත් ඔළුව ඇතුළට ගල් කෑලි යනවා. මුකුත් කරගන්න බැරුව යනවා. ඔළුව ඇතුළට ධර්මය යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් එකක්. දැන් හොඳට මතක තියාගන්න මම කිව්වා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කින් ධර්මයේ සංගායනා කළා. මාස 3කින් සංගායනා කළා. මේ සංගායනා කරපු ධර්මය මොනවද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, ආංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. ඊළඟට විනය පිටකේ පොත් 5. අද මේවා තියෙනවද නැද්ද? තියෙනවා. ඒ ඔක්කොම මේ පිංගුතුන්ට කියවන්න අවස්ථාව ලැබිලා නැහනේ. මට ඔක්කොම කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අදටත් එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3යි වගේ. මාස 3කදී රහතන් වහන්සේලා එකතු කරපු ධර්මය අදත් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3යි. අදත් තියෙනවා අපිට ධර්මය. එහෙම තියෙද්දි ඇයි මේ මානසිකව මේ මිනිස්සු මනසින් වැටිලා ඉන්නේ? අනේ අපිට ධර්මයේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේවවත් බලා ගන්න ඕනේ. කියලා මේ වගේ නිකන් ලාමක විදියට තව කොටසක් බුදු බව පතන්න ලෑස්තිලා පිරිස එකතු කරනවා. මොනවද මේ විකාර දේවල්? ඒක තේරුම තමයි එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පිළිබඳ ඇත්ත తত্ত্বය දන්නේ නැහැ කියන එක නේද? දන්නේ නැතිකම. එහෙනම් බුදුරජාණන් වහන්සේ අරහත් කියලා, නිකලෙස් කියලා, සම්මා සම්බුද්ධයි කියලා විද්‍යාව කියන්නේ ඥානයකින් යුක්තව මනා හැසිරීමකින් යුක්තව සිටියා කියලා අපිට පැහැදිලිවම මේ ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ සුගත බව, ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කළා කියලා පුළුවන්. දැන් කෙනෙක් කියනවා මෙහෙම. දැන් අපි කියනවා සංසාරේ යනකොට මේ සංසාර ගමනක් තියෙන්නේ. දැන් මේ සංසාර ගමනේදී අපි මේ ගත කරන්නේ මේ මනුස්ස ජීවිතය. මේක දුර්ලභයි. නමුත් මිනිස්සුන්ට සතර අපාය වැටෙන්නත් පුළුවන්. මේ නරක තැන්වල උපදින්නත් පුළුවන්. දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. අද බුද්ධඝංකාරය අහන එක පාටම කොහෙද ඔය තියෙන්නේ? අහන්නේ නැද්ද? සමහරු කියන ඔය සතර අපාය ඔක්කොම තියෙන්නේ කොහෙද? මිනිස් ලෝකේ කියනවා. ඒතකොට දැන් සතර අපාය එකක් අපි පොදු වශයෙන් ගමු. සතර අපාය එකක් තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකෙ විස්තර කරමු. තිරිසන් ලෝකේ ඉන්නවා කකුල් හතරේ සතුන්. බඩ ගාගෙන යන සතුන්. කකුල් දෙකේ සතුන්. හොටවල් තියෙන තටු සීන් සතුන්. වරල් තියෙන මිනිස්සු අතර ඉන්නවද? නෑ. ඉතින් කොහොමද මේ තිරිසන් ලෝකේ මිනිස් ලෝකේ එකයි කියන්නේ? එතකොට බලන්න මේ ඔක්කොම කියන්නම් වාලේ කියන දෙඩවිලි මිසක්
තේරුම් අරගෙන කරන කතාවල් නෙවෙයි. මේ ඊළඟට තියෙන අපාය. අපාය කවුද දැක්කේ කියලා අහනවා. අපාය දැක්ක කවුද? කවුද දැකපු කෙනා? බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ අවබෝධ කළා. උන්වහන්සේ අපාය දැක්ක විතරක් නෙමෙයි. අපාය යම රජුරු හිතන සිටිවිලි පවා උන්වහන්සේ දැක්කා. ඒ සිටිවිලි පවා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. දවසක් යම රජුරු කල්පනා කරලා තියෙනවා අනේ මට මේ ඇස් දෙකෙන් දකින්න ලැබුණා මේ යම උපතක් ලැබිලා මේ මිනිස්සු කර්මානුරූපව දුක් විඳින තාලේ. අනේ මටත් මේ ජීවිතෙන් චුත වෙලා ගිහිල්ලා බුද්ධ ශාසනයක් තියෙනකට බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මේ සීලාදී ගුණධර්ම රැකලා සංසාරයෙන් මිදෙන්න තියෙන නම් කොතරම් හොඳද කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එකතු කරලා කියනවා මහණෙනි අද යම රජුරු නිරේසිරින යම රජුරු මෙන්න මෙහෙම හිතුවා කියලා. ලෝකවිදු ලෝක අවබෝධ කළා. අන්න බලන්න ධර්මයේ තුලින් දකින්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේව. ඒක දකින්න නැතුව මේ ගල් ගෙඩිය අස්සෙන් බුදුරජාණන් වහන්සේ නමක් බලන්න ගියේ මෝඩකම නිසා. අද ධර්මයේ දකින්න අසමර්ථ, ධර්මයේ තේරෙන්නේ නැති, තෝරගන්න බැරි ඔලමුට්ටල බුද්ධඝංකාරී බිහි වෙලා නැද්ද? ඕන අයට රවට්ටන්න පුළුවන්. දැන් සායිබාබාගේ අඳුමේ කොණ්ඩේ දැක්ක ගමන් රැවටුණා. එහෙම රැවටෙයිද? නියම විදියට තෙරුවන් සරණ පිහිටපු එක්කෙනා රැවටෙන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ. ධර්මයේ මනාකොට තීරුම් ගන්න දක්ෂ හොඬ වෙලා තියෙන කෙනෙක් දැක්කව විතරයි රැවටුණා. ඔලු 6 අත් 12 තියෙන කෙනා දැක්කව විතර රැවටුණා. මෙහෙම රැවටෙයිද ධර්මයේ දන්න කෙනා? ධර්මයේ දන්න කෙනා රැවටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවි ලෝක විස්තර කරලා තියෙනවා. ප්‍රේත ලෝක විස්තර කරලා තියෙනවා. නිරේ විස්තර කරලා තියෙනවා. අපාය විස්තර කරලා තියෙනවා. බ්‍රහ්ම ලෝක විස්තර කරලා තියෙනවා. මේ ඔක්කොම සකස් වෙනවා එක ජීවිතයක් තුල. දැන් අපි තුල ඔක්කොම සකස් වෙනවා. එක එක්කෙනාගේ ජීවිතය තුල. අපේ ජීවිතය තුල සකස් වුණොත් අපාය මරණය මැත්තේ කොහෙද යන්නේ? අපාය යනවා. අපේ ජීවිතය තුල සකස් වුණොත් දිව්‍ය ලෝකේ මරණය මැත්තේ කොහෙද යන්නේ? දිව්‍ය ලෝකේ යනවා. අපේ ජීවිතය තුල සකස් වුණොත් තිරිසන් ලෝකේ මරණය මැත්තේ කොහෙද යන්නේ? තිරිසන් ලෝකේ යනවා. අපේ ජීවිතය තුල කිසි ලෝකයක් සකස් වුනේ නැත්තම් පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේ හිත ඇතුලේ තියෙන මේ පටලැවිල්ල විසඳලා දෙන්නේ. ඒක අවබෝධ කරන පිළිවෙල තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේක මනාකොට තේරුම් ගන්න ඕනේ එකක්. ඒක තේරුම් ගත්තේ නැත්නම් පැටලෙනවා. මගෙන් වයසක අම්මා කෙනෙක් ඇහුවා දැන් අපිට වෙලා තියෙන අපි ඇත්ත කිව්වහම තරහ වෙනවා. තරහ වෙන්න නෙමෙයි තියෙන්නේ මේ කියන කාරණේ කොච්චර සාධාරණද කියලා විමසන එක. වයසක අම්මා කෙනෙක් කිව්වා ස්වාමීනි මගේ දරුවෝ 3 දෙනාම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මං හිතාගෙන ඉන්නවා මම මැරුණාට පස්සේ මගේ මලමිනිය ඒගොල්ලෝ එනකන් ඒගොල්ලන්ට පෙන්වන්න සලස්සන්න. මං කිව්වා හොඳයි. දැන් පෙන්වන්න හිතාගෙන ඉන්නේ එම්බාම් කළාද නැතුවද? හොඳ ප්‍රශ්නයක් නේද? එම්බාම් කළාද මිනිය පෙන්වන්න හිතාගෙන ඉන්නේ නැතුවද? කොහොමද හිතාගෙන නැත්තේ? හාන්නේ. මං කිව්වා හරිනම් ඒක නෙමෙයි. එම්බාම් කරන්නේ නැතුව මරණයට පස්සේ තියෙන දරින්න පුතාලට බලන්න. එතකොට ඇස් කුණු වෙච්ච, කන් කුණු වෙච්ච, නාස කුණු වෙච්ච, පණුව වැగిරෙන ශරීරෙ පෙනෙයි. එතකොට පණිවිඩය එනවා පුතේ දැන් දැක්කද අම්මගේ හැටි. එතකොට ඒගොල්ලන්ටත් පණිවිඩය එනවා අම්මටත් මෙහෙම වුණා නම් අපිටත් ඔහොම නේද? මම ඒකද පෙන්වන්න ඕනේ නැත්තම් ওই ශරීරේ නරක වෙනවට බොකු බඩවල අයින් කරලා ඊට පස්සේ අර මොනවාද ෆෝමලින් ගහලා පුළුන් ඔබලා ඊට පස්සේ ඔය ලස්සන උසරේ අන්දලා ඔය ලස්සන කණ්ණාඩි දෙක දාලා ඊට පස්සේ මිනි පෙට්ටිය දිගෑරියට පස්සේ ලස්සන යහනාවක ඉන්නවා වගේ වටේට මල් ගහලා නිවෙනපත් වෙන බලුබ් දාලා කරන අර පුතජන ප්‍රෝඩාවද පෙන්වන්න ඕනේ. මොකද්ද පෙන්වන්න ඕනේ කියලා ඇහුවා. තරහ වුණා. දැක්කනේ බුද්ධඝංකාරයෙන් ගැටි මං කො තරහ ගන්න එපා. මං තව ටිකක් කියන්නම් කිව්වා. හඬන්න ගත්තා. මං කිව්වා නාඩා මේක අහගන්න.
නාලා ඉඳගෙන මේක අහගන්න කියලා මම ඉතුරු ටික කිව්වා. ඕකෙන් අමාරු වැටෙන්නේ ළමයි නෙමෙයි ඔය අම්මා කිව්වා. දැන් ඔය අම්මගේ අපේක්ෂාවක් තියෙනවා මැරුණාට පස්සේ ගේ ශාලෙ මැද්දේ ලස්සනට මේක තියලා වටේට බලුක් දාලා උඩු වියම් දාලා ලස්සනට මේක තියන්න අපේක්ෂාව. දැන් දරුවන්ට පෙන්වන්නත් එපා. දැන් මරණාසන්නේ මතක් වෙනවා. දැන් මේගොල්ලෝ මගේ මිනියට සලකන හැටි මම බලනවා කියලා. ඊට පස්සේ යන්නේ කොයි ලෝකෙද? පෙරේතෙක් වෙනවා. මං කෝ දැන් ඊට පස්සේ ඔයාට වෙන්නේ ඔයා දැන් පෙරේත ලෝකෙයි. ඇයි මේක බලන්න එපා? දැන් ඒ වෙනකොට ඒ අම්මගේ හොඳටම කොණ්ඩෙත් තිතිලා අමාරුයි. මං කෝ දැන් මේ ශරීරෙ මොකටද මේ අල්ලගෙන ඉන්නේ? ওই විදියට. මං කෝ ඊට පස්සේ ඔන්න බලන්න එනවා පෙරේතෙක් වෙලා. ආවට පස්සේ දැන් නැකන අම්මලා ළමා දරුවෝ ටික එකතු වෙලා අඬනවා නේ අම්මේ දාලාගේ ඇයි කීකී අඬනවා. අඬනකොට මොකක්ද අර පෙරේතයට ඇති වෙන්නේ? අනේ මම මේ දරුවෝ දාලා කොහේවත් යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ මුල්ලේ නතර වෙනවා. කාලයක් ගිහිල්ලා දැන් ගෙවල් වල මිනිස්සු ලෙඩ වෙනවා මේවා වෙනවා. ඊට පස්සේ කියනවා පෙරේත දෝෂයක්. ඊට පස්සේ දන් දෙනවා පින් අනුමෝදන් කරනවා. එයා පින් ගන්න ඇය හැංගිලා ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බනිනවා මේ මලත් අපට ඉන්න දෙන්නේ මැරිලත් කරදරයි කියලා. දැක්කද වෙනදී? ඇයි මෙහෙම වෙන්නේ? ධර්මයේ දකින්න තියෙන අවස්ථාවේ ධර්මයේ දකින්න නැති නිසා. මතක තියාගන්න පින්වතුනි අපි මේ සරණ ගියේ දැන් මතකනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ඔය කටින් වෙන සරණක් යන්න පුළුවන්ද? වෙන සරණක් ගියොත් අපි වංචනිකයි. ඇත්ත කියන සත්‍ය තුල පිහිටි සත්‍ය කතා කරන අය වෙන්න බෑ. වෙන සරණක් ගිය ගමන් වංචනිකයි. බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධයෝ වෙන සරණක් යන්නේ නැහැ. තිසරණේ. ඉතින් උන්නේ සරණේට ඇතුළු වෙලා අන්න හිතනවා තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කළ ධර්මයක්. මොකද මේ වචනේ මනාකොට දේශනා කරනවා. ස්වාඛාතෝ කියනෝනේ ඔයගොල්ලෝ. ස්වාඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ස්වාඛාතයි. මනාකොට දේශනා කරපු එකක්. අන්නේ ධර්මයේ තමයි උගන්වන්නේ ජීවිතේ පිළිබඳ ඇත්ත తත්ත්වය. ඒක උගන්වනවා මේකට ඇලී වාසය කරන්න එපා. මේ ඔක්කොම අතෑරලා දාලා යන දේවල් වෙනස් වෙලා යන දේවල් නැති වෙලා යන දේවල්. අද මම මීට ටික වෙලාවකට කලින් අර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ධර්ම දේශනාවක් තිබුණා. ඒ සේවය කරන තරුණ ඒ මහත්තයෙකුගේ තරුණ දුවෙක් අවුරුදු 16 දී මැරිලා. ඒ වෙනුවෙන් තිබුණේ. ඉතින් මම කිව්වා මේක අපි අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතයේ తాවකාලික බව. ඒ කියන්නේ දැන් අපි ඔක්කොම ඉපදුනේ මීට කලින් මැරිච්ච නිසානේ. ඊට කලින් ජීවිතේදී අපි මැරුණා. මැරුණට පස්සේ අපි පින් කෙරිලා තිබිලා අපේ අතින්. ඒ නිසා මිනිස් ලෝකේ ඉපදුණා. ඉපදුනාට පස්සේ ලැබුණේ මොනවද? ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරේ, සිත. මේවා නිකන් මේ ගොඩනැගිල්ල වගේ. දැන් මේ ෆෑන් එකකට යම්කිසි සීමා සහිත කාලයකට තමයි ආයුෂ කියන්නේ. අපි එකට කියන ගැරන්ටියක් තියෙනවා නේද? ඒ වගේ මේ ජීවිතේ මේ එකටම ගැරන්ටියක් තියෙනවා. ඒක නැති වුණාට පස්සේ ඊට පස්සේ කැඩෙනවා බින්දෙනවා වෙනවා. දැන් අපි දන්නේ අපි එක් එක්කිනාට දැන් මොන අපි එක් එක්කිනාට ඔන්න අපි උපදිනවා. ඉපදුනාම ඔන්න ඇස් ලැබිලා. ඇස් ලැබිලා තියෙන අපිට ඕන හැටියටද? කර්මයට ඕන හැටියටද? කර්මයට ඕන හැටියට. අපිට ඕන හැටියට නම් අපි ඇදලා පෙන්නයි මෙන්න මේ જાති ඇස් අපිට ඕනේ. එහෙම ලැබෙන්නේ නැහැ. අපිට කන් ලැබිලා තියෙනවා. නාසය ලැබිලා තියෙනවා. ශරීරය ලැබිලා තියෙනවා. මේ අපිට ඕන හැටියටද ලැබුණේ? මේ ශරීරේ කෙට්ටු වෙන්නේ මහත් වෙන අපිට ඕන හැටියටද? නෑ. අපිට දත් ලැබිලා තියෙනවා. අපිට ඕන හැටියටද? නෑ. කර්මයට ඕන හැටියට ඔක්කොම ලැබිලා තියෙන්නේ. ඒ කර්මය කියන්නේ නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයෙන් ලැබිච්ච විපාකේ අනිත්‍යයි. ඔන්න අපිට ලැබිලා. සමහරට අපි එක එක්කිනාට එක එක මට්ටමින් ආයුෂ තමයි උපදින්නකොටම තීරණය වෙන්නේ.
සමහරුන්ට තීරණය වෙන උපදිනකටම යාට තියෙන්නේ ඒ වය ආයුෂ මාස 3යි. මාස 3කින් යා මැරෙනවා. ඇස කරන ආසිදිය මැරිලා යනවා. සමහරුන්ට අවුරුදු 40යි. එයා දැන් 39ක් ගෙවලා තව අවුරුද්දක් එයාට තියෙන්නේ. සමහරුන්ට අවුරුදු 50යි. එයා දැන් මේ 48ක් ගෙවලා තව දෙකක් තියෙනවා. සමහරුන්ට අවුරුදු 70යි ආයුෂ. දැන් එයා අවුරුදු 69යි මාස 10ක් ගෙවලා තව මාස දෙකයි තියෙන්නේ. සමහරට අවුරුදු 80යි. එයාට දැන් අවුරුදු 79යි මාස 11යි දවස් 10ක් ගෙවලා දැන් තව දවස් කීපයයි තියෙන්නේ. වෙන්න බැරිද? ආන්නීමයි මේ ජීවිතේ තියෙන්නේ. සීමා සහිත කාල පරිච්ඡේදයකට ලැබිච්ච දෙයක්. සීමා සහිත කාල පරිච්ඡේදයකට ලැබිච්ච දෙයක් වුණාට මේගොල්ලන්ගේ කියුම් කිරුම් තියෙන්නේ කොහොමද සාමාන්‍යයෙන්? හැමදේම ඉන්න හිතාගෙන. දැන් බලන්න කොහොම හැමදාම ලෞකික ජීවිතේ අපි මේ ලෞකික ජීවිතය ගත කරන්න ඕනේ ලෞකික ජීවිතය ගත කරන්න මොන නිවනද කී ධර්මයටත් නිග්‍රහ කර කර නිඳා කර කර ලෞකික සැප හොයනවා කී මහා මොකද්ද මේ කරන්නේ මේ නොතීරුම් කමෙන් අපි දැනුවත් වෙන්න ඕනේ අපි එක එක්කෙනා සීමා සහිත කාල පරිච්ඡේදයකට මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගත කරන කාල පරිච්ඡේදය තමයි ජීවිතේ වටිනම කාල පරිච්ඡේදය මේ මනුස්ස ජීවිතය ගත කරන කාල පරිච්ඡේදය තීරණාත්මක කාල පරිච්ඡේදය අපිට මේ අවස්ථාව මිස් වෙලා ගියොත් මේ තීරණාත්මක කාල පරිච්ඡේදයේදී මේ මිස් වෙලා ගියොත් මොකද වෙන්නේ අපිට ශෝක කරන්න වෙනවා මේක හරියට අපි අවුරුදු දෙක අපි කියමු අපිට වීසා දෙනවා ජපානයට යන්න සුමාන 2යි කියන සුමාන 2ට ඔන්න ඔයාට වීසා තියෙනවා හොඳට හම්බු කරන්න. යා සුමාන 2 මොකද කරන්නේ? හම්බු කරනවා වීදම් කරනවා. එකතු කරගත්ත දෙයක් නැහැ. වීසා ඉවර වෙනවා. යන්න. එතන මොකද වෙන්නේ? හිස් සතින් යනවා යා. එහෙමයි නැද්ද මේ මිනිස් ලෝකෙට ආපු? ඉන්නවා. බුදුරජාණන් ඉන්න කාලේ මහ ලොකුවට කල්පනා කරගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේටත් අපහාස කළා ඒ ධර්මයටත් නිඳා කළා ශ්‍රාවකයින්ටත් නිඳා කළා තමනුත් ශ්‍රාවකෙක් බවට පත් නොවි මැරිලා යනවා අන්න පාඩු පින්වතුනි අපිට එච්චර පාඩු ලබන්න ඕනේ නැහැ අපිට පුදුම විදිහට මේ ධර්මයෙන් ලාභ ලබන්න පුළුවන් මේ ධර්මයෙන් තමයි සැප ලබා දෙන්නේ මේ ධර්මයෙන් තමයි ජීවිතය ගැන කියලා දෙන්නේ ඉතින් මං කිව්වා දැන් අපිට ඇස කන නාසය දිව අනිත්‍ය දේවල් ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි තීරුම් ගන්න ඕනේ මෙව්වා අනිත්‍යයි කියලා අපි තීරුම් අරගෙන සිටින්න ඕනේ. අපි ජීවත් වෙන කාලය තුළ අපිට ආයෙමත් මේව හම්බ වෙනවා උපදිනකට. අයි අපි ආයෙ උපදින්නේ. කර්ම රැස් වෙන නිසා. කර්ම අපේ හිතේ රැස් වෙනවා. කර්ම රැස් වෙන නිසා අපි උපදින්නේ. රැස් වෙන්නේ කොහේද? හිතේ චේතනාව තුල කර්ම රැස් වෙනවා. රැස් වෙන නිසා උපදිනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොන කර්මද රැස් කරන්න දැනගන්න ඕනේ. පින් කුසල කර්ම රැස් කරන්න ඕනේ. අන්න කුසල කර්ම අතර මතක තියාගන්න අපි තෝරගන්න දේ හරියට තෝරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි කියමු දැන් මොන සිංහල අවුරුදු කාලෙනේ. දැන් ඕනේ යනවා කඩේ යනවා. බඩු ගේන්නේ. කැමතිද බාල බඩු වලට අහු වෙන්න? කැමතිද? නෑ. කැමති හොඳ දෙයක් ගන්න. මම දන්නවා සමහර ඉන්දියාවේ යන අපේ අම්මලා ඉන්න වයසක අය අර බෝඩර් දාපු අර ඉන්දියන් සාරි තියෙන ලස්සන සාරි. මේ සාරි ගන්න යනවා කඩවල වලට. ගියාම මුදලාලි එක පාට සාරියක් දිගහැරලා පෙන්නනවා. සාරිය දිගහැරෙනවා. මෙන්න සාරිය. මීටර් 6 නේද? මීටර් 6 දිගහැරලා පෙන්නනවා. අනිත් ඔක්කොම නවපුවා තියෙන්නේ. මේ જાතිය සාරි තියෙනවා මෙන්න ලාභයට ගන්නවද? ඉතින් අනේ අපි අම්මලා දැක්ක ගමන් වසඟ වෙලා අන්නේ දෙන්න කියනවා සාරිය ගන්නවා. ඒ වෙලෙ ඉහළ බලන්නේ. බැලුවාම මීටර 3යි. ආන්න දැක්කද බඩුවක් තෝර ගන්නත් මොලේ ඕනේ. බඩුවක් තෝර ගන්නත් මොලේ ඕනේ නම් ආගමක් අදහන්න ඊටත් වඩා හොඳ මොලයක් ඕනේ.
එහෙම නැත්තම් ඔය අදහන්නම් වාලේ අදහගෙන ගියොත් නම් හරියන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ සම්බුදු බව උන්වහන්සේව දකින්න පුළුවන් ධර්මයෙන් බලන්න උන්වහන්සේ පෙන්වුවා මේවා ඔක්කොම අනිත්‍යයි කියලා බොරු දේවල්. ඇත්ත. උන්වහන්සේ පෙන්වුවා කර්මයට අනුකූලව අපි ඉපදුනේ බොරුද? ඇත්ත. උන්වහන්සේ පෙන්වුවා අපි රැස් කරන කර්ම අරගෙන යනවා. දන්නවා එහෙම අරගෙන. ගිල් කර්මානුරූප උපදිනවා. අන්න ඒ තේරුම් ගැනීම එක්ක උන්වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට ජීවිතේ සිල්වන්ත වෙන්න බය රහිත වෙන්න. සිල්වන්ත එක්කෙනාට බයක් නැහැ. ඊළඟට උගන්වනවා සිත එකඟ කළ සමාධිය ඇති කරගන්න. එකඟ වෙච්ච එක්කෙනාට සමාධිය තියෙනවා. එයා දන්නවා එහෙනම් ඒක කොච්චර ඇත්තක්ද කියලා. ඊළඟට උන්වහන්සේ උගන්වනවා මේ ඇත්ත తත්ත්ව විමසීමස බලන්න කියලා. විමසීමස බලන එක්කෙනාට ඇත්ත පේනවා. දැන් අපේ හිතේ ස්වභාවය නිකන් දූවිලි බැඳිච්ච වීදුරුවක් වගේ. දූවිලි බැඳිච්ච වීදුරුවකින් පේන්නේ නැහැ එහා පැත්ත. ඒ වගේ තියෙන හිතක් අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරන නුවණින් විමසීමස බලන්න විදර්ශනා. ඒක දූවිලි පීදනවා වගේ, වීදුරුව පීදනවා වගේ. වීදුරුව පීදනකොට මොකද්ද අපිට පේන්නේ? එහා පැත්ත හොඳට පැහැදිලිව පේන. ඒ වගේ මේ ජීවිතයේ ඇත්ත తත්වයේ දකින්න පුළුවන් ධර්මයේ තුලින්. අන්න එහෙම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින ශ්‍රාවක පිරිස් බවට පත් වුනහම අපි සදාකාලිකවම ස්ථාවර වෙනවා. මොකක් තුලද? ධර්මයේ තුල. ධර්මයේ තුල පිහිටපු කෙනෙක් නරක තැනක උපදින්නේ නැහැ. ධර්මයේ තුල පිහිටපු කෙනෙක් මරණින් මත්තේ හොඳ ඒ කියන්නේ කතරගම දේවාලේ දෙවුන්දර වගේ තැනක නැතුව හොඳ ඉහළ තුසිතේ නිම්මාන රති යාමේ තුසිතේ නිම්මාන රති වගේ ඉසස් දේව ලෝකවල උපදිනවා. ඊළඟට යා උපදිනවා හොඳ බබලව. ඊළඟට යා සන්තෝෂෙන් සැනසille දුක් රහිතව සියලු දුක් අවසන් කළ පිරිනම් පානවා. සන්තෝෂ නැද්ද එහෙම ජීවිතයකට? ආස නැද්ද එහෙම ජීවිතයක්? අන්න එහෙම ජීවිතයක් කරා යන්නයි ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ ධර්මයේ අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ප්‍රයෝජනෙ අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. මන් දන්න ගිහි අය කල්පනා කරන්න ඕනේ අඩු ගානේ සෝවාන් වෙන්න. පැවිදි අය කල්පනා කරන්න ඕනේ රහත් වෙන්නයි. නමුත් අඩු ගානේ ඒගොල්ලෝ සෝවාන්වත් වෙන්න ඕනේ. එතකොට ඒ ප්‍රයෝජනෙ ගන්නි. අන්නේ ප්‍රයෝජනෙ අරගෙන සැබෑ ලෙසම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න මේ පින්වන්ත පිරිසට අවස්ථාව තියෙනවා. ඒ නිසා කල්පනා කරන්න මෙතන පින්වන්ත පිරිසක් එකතු වෙලා සිටින්නේ, නුවණ තියෙන පිරිසක් එකතු වෙලා සිටින්නේ, මුලා නොවන පිරිසක් එකතු වෙලා සිටින්නේ. ඒ නිසා අපි ඔක්කොම කල්පනා කරන්න ඕනේ අපේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ නිසා අප සියලු දෙනාටම මේ කවුද මේ හරේන්ද්‍ර ලංකාභරණ පුතාගේ අම්මා තාත්තා ඒ නංගි ඒ සියලු දෙනාට මේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට අප සියලු දෙනාටම ධර්මයේ තුලින් ඒ බුදුරජාණන් වහන්සේව දැකලා අපටත් මේ බුද්ධ ශාසනය තුල අමා නිවන් සුවේ ලබන්න හැකි වේවා කියලා සාදු කියන්නේ. දැන් අපි කවුරුත් අවබෝධයෙන්ම තෙරුවන් සරණ යමු. මා සමග තෙරුවන් සරණ යන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණ ගච්ඡාමි. සාදු සාදු. අපි මේ වෙලාවේ රැස් කරපු මේ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශීර්වාද වර්ධනය කරගෙන දෙවියෝද ත්‍රි සද්ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දැක ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප මේ රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අපනමින් මේ පරලෝකයේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙලා ඒ සියලුම ඥාතීන් ත්‍රි සද්ධර්මයේ තුලින්ම බුදුරජාණන් වහන්සේව දැකගෙන සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප සියලු දෙනාටම ත්‍රි සද්ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබේවා. සාදු සාදු සාදු. අප සියලු දෙනාට ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවන් සුව අවබෝධ කර ගන්න ලැබේවා. සාදු සාදු සාදු.